ගෝවන් යාළුවනේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Learn with Danumba YouTube channel එකත් එක්කයි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලංකාවේ පළාත් 9 සහ ඒවට ආවේනික වූ මල් ගැනයි. අපි මුලින්ම බලමු ලංකාවේ පළාත් 9 මොනවද කියලා. උඩින්ම තියෙන්නේ උතුරු පළාත. ඊළඟට සුදු පාටින් තියෙන්නේ උතුරු මැද පළාත. ලානිල් පාටින් තියෙන්නේ වයඹ පළාත. නැගෙනහිර පළාත ලා කොළ පාටින් පෙන්නලා තියෙනවා. ඔයාලට මේ රෝස පාටින් පේන්නේ මධ්‍යම පළාත. ඒ වගේම රතු පාටින් ඌව පළාතද කහ පාටින් සබරගමුවද පෙන්වලා තියෙනවා. බස්නාහිර පළාත දම් පාටින්ද දකුණු පළාත රට යටින්මද පිහිටලා තියෙනවා. හරි යාළුවනේ අපි දැන් බලමු පළාත් පුෂ්ප. ඔන්න දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ උතුරු මැද පළාත් පුෂ්පය ඇහැල මල. ඇසළ මාසයේ හා බැඳුණු ඇහැල මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්වන්න පුළුවන්. මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමාන්‍යයෙන් මීටර 5ක් පමණ උස මධ්‍ය ප්‍රමාණයෙන් වැඩෙන ශාකයක්. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක්ද දක්නට ලැබෙනවා. මේවා පහතට නැමී මල් කිනිති ආකාරයෙන්ද දිස්වනවා. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල මල් හට ගන්නා අතර ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ බහුලව දක්වන්නට ලැබෙනවා. සබරගමුව පළාත් පුෂ්පය තමයි ඔන්න දැන් මම ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ. වෙසක් මල තමයි සබරගමු පළාත් පුෂ්පය. වෙසක් මල් ශාකයේද ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ ශාකයක් ලෙස හඳුනාගත හැකිය. මෙම ශාකය දුර්ලභ ගණයේ ශාකයක්. මේ මල්ද උඩවැඩි අවශේෂයට අයත් වන බව සලකනවා. ශාකයේ කඳේ පහතට එල්ලෙන ආකාරයට මල් හට ගන්නවා. ප්‍රධාන වශයෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන රත්නපුර ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතවද මේ මල හට ගන්නවා. මේ වන විට මෙම ශාකය ආරක්ෂා කිරීමටද නම් කර තිබෙනවා. මේ තියෙන්නේ ගොඩමානෙල් මල. නැගෙනහිර පළාත් පුෂ්පය. සිංහල භාෂාවෙන් තොලබෝ සහ නරිමානෙල් යන නම්ද ගොඩමානෙල් මල සඳහා භාවිත කරනවා. තරමක් කුඩා වූ මෙම ශාකයේ මල් පුනීලයක ආකාරයට දිස්වෙනවා. විශේෂයෙන්ම සවස් කාලයේ මෙම මල් පිපෙන අතර අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුල මේ මල් හට ගන්නවා. මෙම ශාකය බහුල ව්‍යාප්ත වී ඇත්තේ වියලි කලාපවලයි. නමුත් වැව් ආදී කඩිති ආශ්‍රිතවත් මේ මල දක්නට ලැබෙනවා. ශාක පත්‍ර හා කද ඖෂධ වශයෙන් යොදා ගන්නා අතර පුෂ්ප අලංකරණය සඳහාද යොදා ගන්නවා. දැන් මම ඔයාලට යන්නේ මධ්‍යම පළාත් පුෂ්පයයි. ඒ තමයි මහරත් මල. ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ මහරත් මල් ශාකය වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙනවා. රත් මල් වලට අයත් මෙම ශාකයේ මල් පොකුරු ආකාරයෙන්ද හට ගන්නවා. ශාකයේ ස්වභාවය ගත් විට කුඩා සහ මධ්‍ය ප්‍රමාණයෙන් යුක්ත. එක මල් පොකුරක මල් 25ක් පමණ හට ගන්නවා. පෙබරවාරි මාසයේ සිට ජූලි මාසයේ දක්වා කාලය තුල මෙම මල් හට ගන්නවා. වැඩි වශයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල මෙම ශාකය වැඩෙනවා. දැන් මම ඔයාලට යන්නේ ඌව පළාතට ආවේනික වූ ගුරුළු රාජ මල ගැනයි. උඩවැඩි අවශේෂයට අයත් වන ගුරුළු රාජ මල සුදු සහ දම් පාටින් යුක්ත වෙනවා. මෙම ශාකය පඳුරු ආකාරයෙන් වැඩෙන අතර උඩවැඩි අවශේෂයට අයත් ලෙස සැලකෙනවා. මල් පොකුරු ආකාරයෙන්ද හට ගන්නවා. නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුල ගුරුළු රාජ මල දක්නට ලැබෙනවා. ලංකාවේ ඌව සහ නැගෙනහිර පළාත්වල විශාල ගස් අතර වැඩෙන ගුරුළු රාජ ශේෂය වදවීමේ තර්ජනයකටද ලක් වී තිබෙනවා. සුදු නෙළුම් මල පළාත් පුෂ්පය කරගත්තේ බස්නාහිර පළාත. බෞද්ධ සාහිත්‍යයේ ඉතා උසස් පිළිගැනීමක් නෙළුම් ශාකයට පවතිනවා. නෙළුම් ශාකය ජජ පැලෑටියක් ලෙස හැඳින්වෙන අතර මල් සුදු හෝ රතු පැහැයක් ලෙස හට ගන්නවා. සුදු නෙළුම් ශාකය පහත රට වියලි හා තෙත් කලාපවල බහුලව දක්නට ලැබෙනවා. පූජනීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් බෞද්ධයන් මෙන්ම හින්දු ජනතාව අතරද නෙළුම් මල් සඳහා ඇත. දැන් මම ඔයාලට යන්නේ දකුණු පළාත් පුෂ්පය ගැනයි. ඒ තමයි හීම්බෝවිටියා.
ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ ශාකයක් ලෙස හීම්බෝවිටියා ශාකය හැඳින්වෙනවා. මෙම ශාකය පදුරු සහිත ශාක විශේෂයක් වන අතර පුෂ්පදම් පැහැයෙන් යුක්තයි. ඉත්තක පෙති පහකින් යුතු මල් කිහිපයක් දැක ගන්න පුළුවන්. ලංකාවේ වියලි හා තෙත් කඳුකර ප්‍රදේශවල බහුල වශයෙන් වැඩෙන අතර මෙම ශාකය ලදු කැලෑ අතරද මද වශයෙන් දැක ගන්න පුළුවන්. ඔන්න දැන් මම ඔයාලට කියන්න යන්නේ උතුරු පළාතට ආවේනික වූ පුෂ්ප දෙක ගැනයි. උතුරු පළාතේ එක පුෂ්පයක් තමයි වල්පිච්ච මල. අනිත් පුෂ්පය තමයි විෂ්ණුකාන්තිය මල. අපි ඉස්සෙල්ලා බලමු වල්පිච්ච මල. ආගමික කටයුතු සඳහා යොදා ගන්නා වල් ශාකය දැල් සහිතව මෙන්ම පඳුරු සහිතවද හටගැනේ. අධික සුගන්ධියක් දෙසු මෙම මල් අතු රිකිලි අතර මල් 3 බැගින් හටගැනේ. මල් ශාකයේ පුරා පැතිරේ. පෙබරවාරි අප්‍රේල් සහ සැප්තැම්බර් මාසවල මෙම මල් හටගන්නවා. ප්‍රධාන වශයෙන්ම ලංකාවේ පහත රට වියලි කලාපයේ බහුලව දක ගන්නට ලැබෙනවා. දැන් අපි බලමු උතුරු පළාතට ආවේනික වූ අනිත් පුෂ්පය ගැන. ඒ තමයි විෂ්ණුක්‍රාන්තිය මල. දෙමළ භාෂාවෙන් විෂ්ණු කිරන්ති නමින් හැඳින්වෙන මෙම ශාකය ඖෂධීය වටිනාකමකින් යුක්තයි. කුඩා පඳුරු ආකාරයට හටගන්නා මෙහි මල් ඉහළට එසවුණු ආකාරයෙන් පවතිනවා. නිල් පැහැයෙන් යුතු මෙම මල් කිනිත්තක ආකාරයෙන්ද ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ වියලි හා අතරමැද කලාපයේ පහත් බිම් ආශ්‍රිතව මෙම ශාක ව්‍යාප්ත වී ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ උතුරු පළාත සඳහා යෝජිත පුෂ්ප දෙකක් ඇති බව පැහැදිලි වේ. ඔන්න දැන් අපි බලමු වයඹ පළාත් පුෂ්පය. ඒ තමයි ඇට්ටේරියා මල. මෙම ශාකය ඖෂධීය වශයෙන් ඉතා වැදගත් වූවකි. ගස මීටර 5ක් තරම් උසට වැඩෙන අතර පඳුරු ස්වභාවයක් ගනී. පත්‍ර දෙහි කොළයක හැඩයට සමාන වන අතර දිනසන සංයුක්තක් පත්‍ර වේ. රාත්‍රී සඳ එළියක් සමග පිපෙන මෙම මල් සුදු පැහැයෙන් යුක්තයි. මෙම ශාක ලංකාවේ පහත රට වියලි කලාපයේ හා අතරමැදි කලාපයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇත. යාළුවනේ, ඔයාලට පළාත් පුෂ්ප ටික මතක තියාගන්න මම ඔයාලට ලස්සන කවියක් කියලා දෙන්නම්. ඇහැල මලින් ගස් පිරීලා උතුරු මැදම ලස්සනයි. සබර ගමුවේ වෙසක් මලින් මී මැස්සන් පැණි උරයි. නැගෙනහිරට ගොඩමානෙල් මල් පිපිලා අතවනයි. මහරත් මල් සුවඳ දිදි මැද රට තව හැඩ කරයි. ගුරුළු රාජ මල් පිපිලා ඌව දෙසින් හරි හැඩයි. සුදු නෙළුමත් බෝ විටියත් බටහිර දකුණෙද වැන්නේ. සුදට සුදේ පිච්ච පොකුරු උතුරු පෙදෙස වට පිපෙයි. ඇට්ටේරියා මලක් පිපී වයඹ දෙසින් සුවඳ දෙයි. යාළුවනේ, අදට මගේ වීඩියෝ එක අවසන්. මම තවත් වීඩියෝ එකක් අරන් එනතුරු ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.